මේ වර්ණය කියන කාරණය, ලස්සන කියන කාරණය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. ගෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන සුරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදේ පොලිතින් නුරේ පෙනෙන්නේ. ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාව. කුමක්ද මේ ආසිරිය? මේ ආසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණේ. ඒතකොට තවත් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නව නෝනේ. එයා මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්. ඒතර අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවොලට පූජා කරනවා. දෙවොලට පූජා කරපු දවසේ ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳනවා. කහදියරෙන් මේ දෙවොල හොදනවා, මුරු තැන්පත් වෙනවා, දෙවොල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මේම ජීවිතේ කැප කරලා එයා අවසානයේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් තුළ දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් මුළු තැන්පතින් මේ සියලු දේයන් දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්තිය ලබනවා. එනිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන් පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ. ඉතින් මේ අය මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්තිය ලැබෙනවා. මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණා. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දිව්‍ය වෙලා උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නෑ නෝනා. ඒ කියන්නේ සුරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳ